සරුවක්ඥන් වහන්සේ වැඩියා පාවා නුවරට. මේ පාවා නුවරට වඩින බව ආරංචි වුණා චුන්ද කම්මාර පුත්ත කියන මහා ධනවත් සිටුවරයාට. එතුමාගේ උයනක් තිබුණා. ඒ උයනේ තමයි සරුවක්ඥන් වහන්සේ නැවතුනේ. ඉතින් එදා සන්ධ්‍යාවේ එතුමා බණ අහන්න ඇවිල්ලා අනදමාහිමියන් වහන්සේගෙන් විස්තර අහගෙන දානේ සම්පාදනය කරන්න ඇති දැනගත්තා. ඒ වගේම පසුදා උදෑසන බුදුපාමොක් සංගරුවන සිය නිවසට වැඩම කරවාගෙන දානි පිළිගන්නවා. එතුමා සම්පාදනය කළ බුදුරජාන් වහන්සේ උදෙසා රසායනික ඖෂධීය ආහාරයක්. බුදුරජාන් වහන්සේ බුදු වෙන දවසේ ක්ෂීර පායාසයටත් මේ අවසාන දානෙටත් මේ සක්වල පුරාම දෙවි දේවතාවන්ගේ අමෘතය එකතු කළා කියනවා. ඒ නිසා සරුවක්ඥන් වහන්සේ විධාන කළා මේ මා වෙනුවෙන් සම්පාදනය කළ සූකර මද්දව කියන ඖෂධීය ආහාරය දෙන කෙනෙකුට බෙදන්න එපා. තථාගතයන් වහන්සේට බෙදලා ඉතුරු වුණොත් පොළවේ වලක් කපලා වල දාන්නයි කාටවත් එක දිරවන්නේ නැහැ කියලා. සමහර කෙනෙක් කියනවා මේ සූකර මද්දවේ කියන්නේ මාංශාහාරයක්. ඇත්තෙම නැහැ. මාංශාහාරයක් නොවන බව මේ අර්ථ කතාව සඳහන් වෙනවා. රක්තාපීසා රෝගයට නියමිත රසායනික ඖෂධීය ආහාර විශේෂයක් කියලා. ඒක පිළිගත යුතුයි. හේතුව ඈතාතීතේ අවුරුදු ලක්ෂයාවස තියෙන කාලවලක් බුදුවරයන් වහන්සේලාගේ අවසාන දාන වෙන්නේ සූකර මද්දවය. ඒ කාලේ මිනිස්සු මස් මාංශ කන්නේ නැහැ. එතකොට සූකර මද්දව කියන මස් මාංශ ආහාරයක් කොහොමවත් ඒ කාලේ සැපෙන්නේ නැති නිසා ඉඳ පැහැදිලි වෙනවා මේක රසායනික ඖෂධීය ආහාරයක් කියලා. ඒ ආහාරය වැළඳීමෙන් සරුවක්ඥන් වහන්සේගේ දැඩි වේදනාවන් සංසිඳුණා.